අරුණ මහත්තයා මට ඔයාලගේ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බෑ. ඔයා ඉඩම විකුණනවට ඔයාගේ මල්ලි විරුද්ධයි. ඉතින් මං කොහොමද මේකට මැදිහත් වෙන්නේ? සහෝදරකන් නෙමෙයි රාලහන්. මට තියෙන ප්‍රශ්න මෙයාට තේරෙන්නේ. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මට සල්ලි ඕනේ. අයියේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා කියන්න දෙන්න. මගේ කොටසින් ඕන තරම් විකුණ ගන්න. හැබැයි අම්මගේ සොහන තියෙන කෑලි විතරක් විකුණ ගන්න. නරුන්ගේ සොහන් තිබුණ නමක් කරනවද ඊටමි? ඒක කුල්ලම් මම ඔබටත් ගානක් දෙනවනේ. අයියේ ඒ අපි දෙන්නගේම අම්මා. අපිට තියවටනේ ලෙස තියෙන්නේ සොහන විතරයි. ඒක නම් විකුණන්න ඉඩ දෙන්න බෑ අයියේ. අරුණ මහත්තයා මේක තේරුම් ගන්න. ඔයාගේ තනි කැමැත්තට මේ වැඩේ කරන්න බෑ. මේකට අනිවාර්යෙන් කසුන්ගේ කැමැත්ත ඕනි. ළමයි බඩගිනි අඬනකොට මම අම්මගේ සොහන පෙන්වන්න තරාලාමි. ආලාමි මම කැමති ඉඩම විකුණන්න. හැබැයි අම්මගේ සොහන තියෙන කෑල්ල ඉතුරු කරලා.